සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ YouTube channel එකේ ඔබ සියලු දෙනාටම. අද මම උඹලට කියලා දෙන්නේ සිංගල් නිල් මැෂින් එකේ මහාන විදිය කියලා දුන්නා, කොටස් ගැන හඳුන්වලා දුන්නා. දැන් අද මම කියලා දෙන්න හදන්නේ ඔබට සිංගල් නිල් මැෂින් එකේ අපි මහන්න දන්නවා, නූල දාන්න දන්නවා, කොටස් ගැන දන්නවා. නමුත් මැෂින් එකේ ටෙන්ෂන් බැලන්ස් ගැන නූල බුරුල් තද කරගන්නේ කොහොමද කියලා ඒක හදාගන්න ක්‍රමය. මගේ අතේ තියෙන මේ ෂටල් එක මැෂින් එකේ නූල දාලා තියෙනවා. අපි එන මුලින්ම බලමු ෂටල් එක දාලා මහලා බලමු දැන් කොහොමද මැෂින් එකේ නූල අපි හදාගන්නේ කියලා. දැන් මම මහලා බලනවා මැෂින් එකේ කොහොමද දැන් නූල තියෙන්නේ කොහොමද නූල බුරුල්ද දැන් ඔබට පේනවා ඇති මේ නූල මේ බුරුල් මේ බුරුල්. දැන් අපිට මැෂින් එකේදී ගෙදර තියෙන මැෂින් එකේ වෙන්න පුළුවන්, ඔබේ ආයතනයේ මැෂින් එකේ වෙන්න පුළුවන්. ඔබට මේ නූල හදාගන්න ක්‍රමය නම් දැන් අපි දැනගන්න ඕනි මේ නූලද මේ උඩ පැත්තට තිබුණු නූල මේ හොඳට තියෙනවා. යට පැත්තට තිබුණු නූල බුරුල්ලට තියෙනවා. එතකොට යට පැත්තට තියෙන නූල බුරුල් අවස්ථාවකදී අපි බලන්න ඕනි ෂටල් එක අතට අරගෙන ෂටල් එකේ නූල පැටලිලාද, ෂටල් එකේ නූල හරියට එනවාද කියලා. ෂටල් එකේ නූල අපි මෙහෙම අල්ලලා බලනකොට මෙන්න නූල බුරුල් වැඩි. ෂටල් එකේ නූල බුරුල් අවස්ථාවේ වැඩි. එතකොට නිකම්ම නූල එනවනේ. ඒක නිකම්ම එන්න බෑ. අතේ ගානට කර කඩා හැලෙන ප්‍රමාණයට නූල ෂටල් එකේ නූල තියෙනවනේ. මෙන්න මේ විදිහට ඉතින් අපිට පේනවා ඇති මේ. එන්න මේ විදිහට කඩා හැලෙන ප්‍රමාණයට ෂටල් එකේ නූල තියෙන්න ඕනේ. එතකොට දැන් ෂටල් එකේ නූල ගානට තියෙනවා. ඊට පස්සේ දැන් මම ෂටල් එකේ නූල තද කරගත්තානේ. එතකොට මම දැන් ටෙන්ෂන් මෙතන දිනවා ටෙන්ෂන් පොස්ට්. මෙතනින් තමයි අපි නූල බුරුල් තද කරගන්නේ මෙතන. ඒකට යට පැත්තට නූල සාමාන්‍යයෙන් බුරුල්ලට එන මැෂින් එක අනිවාර්යයෙන්ම උඩ පැත්තේ නූල මේ ටෙන්ෂන් පෝස්ට් එකේ නීල් එකේ නූල බුරුල් වෙලා තිබුණොත් තමයි යට පැත්තේ නූල බුරුල් වෙන්නේ. එතකොට දැන් අපි කරන්න ඕනේ යට පැත්තේ නූලනේ බුරුල් වෙලා තියෙන්නේ. එතකොට මම මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම තද කරලා. තද කරලා දැන් මාලා බලනවා. ඔබට පේනවා ඇති මේ ඉස්සෙල්ලා මැව් එක මේ දැන් මැව් එක. එතකොට දැන් සාමාන්‍ය ගානකට ඇවිල්ලා තියෙනවා. එතකොට තව පොඩ්ඩක් මේක ඇදලා බලලා ගොඩක්ම අපිට අනවශ්‍ය විදිහට තද කරන්නේ නැහැ. ඒත් මේ තව පොඩ්ඩක් මම මෙහෙම තද කරනවා. උඩ පැත්තේ නූල නීට් එකට ලස්සනට තියෙනවා. බලමු අපි යට පැත්තේ නූල. දැන් ඔබට පේනවා ඇති මේ යට පැත්තේ නූලත් ලස්සනට ගානටම මැහිලා තියෙන නූලක බුරුලක් නැහැ. මේ ඉස්සලා මැව් එක, මේ ඉස්සලා මැව් එක, මේ ඊට පස්සේ මැව් එක, මේ දෙවෙනියට මැව් එක, මේ තුන්වෙනියට මැව්. එතකොට දැන් අපි මීට වැඩිය උඩ නූල තද කරන්නේ නැහැ. දැන් උඩ නූල ගොඩක් තද කරලානේ තියෙන්නේ. එතකොට අපි බලනවා ෂටල් එකේ නූල අරගෙන ෂටල් එකේ නූල පොඩ්ඩක් බුරුල් කරලා බලනවා. පොඩ්ඩක් මේ ෂටල් එකේ නූල පොඩ්ඩක් බුරුල් කරලා දැන් දැම්මාලා බලන්න. දැන් ඔබට පේනවා ඇති මේ ඉස්සෙල්ලා පළවෙනි එකට මැව්වා, දෙවෙනි එකට මැව්වා, තුන්වෙනි එකට මැව්වා, මේ හතරවෙනි එකට ලස්සනටම නීට් වෙලා නූල ඇවිල්ලාද. එතකොට ඒ වෙලාවේදී මම කරේ ෂටල් එකේ නූල බුරුල් කරලා දැන් මෙන්න ඔබට පේනවා ඇති එහෙම මේවා කරාට පස්සේ මේ ෂටල් එකේ නූල බුරුල්. ඒ කියන්නේ ෂටල් එකේ නූල බුරුල් වැඩි. දැන් එතකොට උඩ පැත්තට නූල බුරුල් වෙනවා නම් ෂටල් එකේ නූලෙන් තමයි මේක තද කරන්න ඕනේ. එතකොට ෂටල් එකේ මේක තද කරලා නැවත තිබුණු ගානටම ඔන්න තියලා මම නැවත තිබුණු ගානටම තියලා ඒ කියන්නේ නැතවතාවක් උඩ ටෙන්ෂන් පෝස්ට් එක පොඩක් තද කරනවා. මොකද යට පැත්තේ නූල බුරුල් කරා කියලා අපිට මුකුත් උනේ නැහැ. යට පැත්තේ නූල බුරුල් කරුවා මේ උඩට මැහෙන නූල තමයි බුරුල් වෙලා තිබුණේ. දැන් ඔබට පේනවා ඇති දැන් මේ ඉස්සලා උඩ පැත්තේ නූල බුරුල් වෙලා තිබුණේ ෂටල් එකේ නූල තද කරාට පස්සේ මේ පැත්තේ නූල නාස්තන නීට් එකට ඔන්න තදට මේලා තියෙනවා. බලමු අපි යට පැත්ත. ඔබට දැන් පේනවා ඇති ඉස්සලා වගේම යට පැත්තේ නූලත් හරියටම තියෙනවා.
එතකොට මේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. එතකොට දැන් ඔබට මම කියලා දුන්නේ ඇඳුමක් මහනකොට අපේ ආයතනය හෝ ගෙදරදී වෙන්න පුළුවන් ඔබට ලේසියෙන්ම මැෂින් එකේ නූල බුරුල් නම් යටපැත්තට උඩ පැත්තට බුරුල් නම් හදාගන්න ක්‍රමය තමයි මම කියලා දුන්නේ. මේ වගේ තවත් හොඳ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබ සියලු දෙනාට සුබ දවසක්.